කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි 360න් θ phi r වල වර්ගය. එතකොට අපිට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ගණනය කරන්න. කොහොමද අපි මේකේ වර්ගඵලය ගණනය කරන්නේ? අපිට දීලා තියෙනවා සූත්‍රය. අපි මුලින්ම සූත්‍රය ලියාගෙන ඊට පස්සේ ආදේශ කරගෙන යනවා. අපි ලියනවා වර්ගඵලය සමානයි 360න් θ phi r වල වර්ගය. θ වෙනකොට මෙතන කෝණයක් දීලා නැහැ නේ අගයක්. කෝණයේ අගය සංකේතාත්මකව දීලා තියෙනවා පුතේ. ඉලක්කමෙන් දීලා නැති වුණාට සංකේතයෙන් දීලා තියෙනවා. මෙතන කෝණය කීයද? අංශක 90යි. 90 බෙදීම 360 වාරයක්. phi කියන්නේ 22 බෙදීම 7යි. නැත්තම් 7න් 22යි කියලා කියනවනේ. ගුණ කිරීම r වල වර්ගය. r කියන්නේ අරයක්. එතකොට r වල වර්ග කියන්නේ අරය ගුණ කිරීම අරය කියන එක. අපි ලියනවා 7 ගුණ කිරීම 7. සුළු කරගෙන යමු. 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි 90ට 90 ඒවා 1යි 360ට 90 ඒවා 4යි 2ට 4ට 2 ඒවා 2යි 22ට 2 ඒවා 11යි 11 වරක් 7 77යි අපිට එනවා 77 දෙකෙන් බෙදන්න කියලා. 0.5යි वर्ग सेंटीमीटर කියලා ගයක් මේ එන්නේ මෙන්න මේ දීලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය දීලා තියෙනවා නම් හොයන්න අපිට තියෙන මුලින්ම සූත්‍රය ලියලා සූත්‍රයේ කේන්ද්‍ර කෝණය phi සඳහා 7.22 ඒ වගේමයි r සඳහා අරය ආදේශ කළා අවසාන උත්තරය ලබා ගන්න.